පිනතුන අපේ භාග්‍යතුන් වහන්සේ අපට නිරන්තරයෙන් මතක් කරා මේ සසරේ තියෙන භයානක ස්වභාවය පිළිබඳ. විශේෂයෙන් අපට සතර අපායෙන් අපට පේන එක අපායක් තමයි මේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ කොයිතරම් සත්තු දුක් විඳිනවද කියන කාරණාව ඔබටම බලන්න පුළුවන් නොයෙක් දේවල් තුලින්. ඉතින් ඒ වගේ දුක් විඳිනවා බව තිරිසන් සත්තු දැන අපි කුසලයට ප්‍රමාද වුණොත් අපේ තියෙන දුර්වලතාවය. ඇයි මේ සසර දුක අපට තේරෙන්නේ නැත්තේ? අපි ඒව ගැන වැඩි හිතන්නේ. මේ කල්යාණ මිත්‍රයෝ ඉදිරිපත් වෙලා නොයෙක් ආකාරයේ නොයෙක් විදියට මේ සසරේ ස්වභාවය කියනවා. අපි ඒක තේරුම් ගන්න. උපමාවක් කීවොත් වනාන්තරයක යාළුවෝ දෙන්නෙක් දැන් යනවා. මේ වනාන්තරයේ හැබැයි අලි, කොටි, වලස්සු නොයෙක් සත්තු ඉන්නවා, බිහිසුණු සත්තු. ඒ නිසා මේ ඉස්සරහෙන් යන මිත්‍රයා කියනවා පිටිපස්සෙන් යන මිත්‍රයාට, මිත්‍රය මේ වනාන්තරේ නම් හරිම බියකරුයි. අපි ව්‍යාග්‍ර ආදී සතුන්ට හවු වුණොත් අපි විනාශ වෙනවා. ඒ නිසා අපි ඉක්මන් කරලා අඩිය උස්සලා අපි මේ වනාන්තරයෙන් එළියට යමු කියලා අර ඉස්සරහ යන යාළුවා මතක් කරනවා. හැබැයි පිටිපස්සේ යාළුවා කියනවා පේන්නේ නැද්ද මිත්‍රය මගේ කකුලේ කට්ටක් කෙනිලා. ඒ නිසා මට ඉක්මනට එන්න බෑ. හැබැයි කොටියෙක් පිටිපස්සට එනවා. කොටියෙ පිටිපස්සට ආවා දැක්කම කකුලේ කටුවක් ඇනිච්ච කෙනා. හැබැයි එයා දැන් කකුලේ කටුවක් ඇනිලා කියලා දැන් එයා හිතනවද? එයා නෑ. මොකද එයා කිව්වත් නැතත් දැන් දුවනවා පණ බයි. අන්න ඒ වගේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ එහෙම නැත්නම් තවත් කල්යාණ මිත්‍රයෝ මේ සසරේ ස්වභාවය කීවට අපි ඒක ඔළුවට ගන්න. අපිම කල්පනා කරන්න ඕන. අන්නේ කල්පනා කරලා සසරේ ස්වභාවය මේ නේද කියලා ඇත්තටම බිය කරුයි නේද කියන කාරණාව අපට වැටහුණොත් අපි මේ සසරෙන් එතර වෙන්න ඉක්මනට වැඩ කටයුතු සංවිධානය කරන. එහෙම නැත්නම් කොච්චර බණ කීවත්, කොච්චර දේවල් උපමා සහිත කීවත්, ඒ වගේම තිරිසන් ලෝකේ පේන නොයෙක් දේවල් තාක්ෂණය ඔස්සේ පෙන්වත් ඒව ඔළුවට යන්නේ. ඇයි අපි ප්‍රමාදයි. අපි සසරේ ස්වභාවය ගැන හිතන්නේ. අන්නේම හරියට බියකරු බව අපට දැනුනොත් තමයි අපි මේ සසරින් මිදෙන්න උත්සාහවන්ත වෙන්නේ. එහෙනම් නිරන්තරයෙන් මේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ මොකද්ද? සසරේ ස්වභාවය දුකක් හැටියට. ඒ තේරුම් අරගෙන වහවහ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඔබට ශක්තිය, ධෛර්යය ලැබුණොත් තමයි ඔබ සැබෑ මනුස්ස ජීවිතේ සැබෑ ඵල ගත්තා වෙන්නේ.